පච්චුපට්ඨාන සංයක තේරාපදානය. පච්චුපට්ඨාන මහරහතන් වහන්සේ. පච්චුපට්ඨාන සංයක මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කාලේ ජීවත් වුණ මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ සඳහන් කරනවා මට රහත් වෙන්න මූලිකව හේතු වුණ පින මං කොයි කාලේ කරගත්ත කොහොම පිනක්ද කියලා. මේ රහතන් වහන්සේ මේ අපදාන පාළියේ පළවෙනි පොතේ මේ කාරණාව සඳහන් කරන්නේ 262 වෙනි පිටුවේ පච්චුපට්ඨක සංයක තේරාපදානයේ සඳහන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉඳගෙන වඳිනවා කියන හැඟීම ඇතිව පෙර භවයක කරපු වන්දනාව තමයි රහත් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ළඟ ඉඳගෙන වඳිනවා වගේ පෙර භවයක කරපු වන්දනාව. එතකොට මේ ජීවමාන සංඥාවෙන් අදත් එහෙම වැන්දොත් කවදාවත් ඒක අපට අහකට යන දෙයක් නම් වෙන්නේ නැහැ. මේකට හොඳ උදාහරණයක්. මේ භික්ෂුව පච්චුපට්ඨක රහතන් වහන්සේ අත්තදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ. එතකොට බොහොම කල් අත්තදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට ඉඳලා තියෙනවා. යක්ෂයෙක්. නමුත් අත්තදස්සී බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට පිරිනිවන් පාලා. මේ යක්ෂ සේනාධිපතියා භාග්‍යතුන් වහන්සේ දැනගෙන මෙයා කල්පනා කරනවා මට ලැබුණේ ඊටාම අඳුරු කාලයක්, මහ පුදුම ශක්තියක් තියෙන, පුදුම බලයක් තියෙන, පුදුම හැකියාවක් තියෙන යක්ෂ සෙන්පතියෙක්. ආලෝක යක්ෂයාගේ ශක්තියත් අපි ටිකක් අහලා තියෙනවා. ඒ වාගේ මහ ලොකු බලයක් තියෙන කෙනෙක්. ඉතින් මෙයා කල්පනා කරනවා මට ලැබුණේ ඊටාම අඳුරු කාලයක්. මම ඉපදෙන කාලේ ලෝකෙට එළිය දෙන්නේ අඳුරු පහනක්. ලෝකෙ එළිය නැහැ. ඒ ලෝකෙ පහන නිවිලා. අඳුරු පහන් තමයි දැන් දැල් වෙලා තියෙන්නේ. මට හම්බෙලා තියෙන අඳුරු පහනක්. මට තිබිච්ච බලයෙන්, මට තියෙන ශක්තියෙන්, මට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න බඩ ශක්තියක් නැහැ කියලා කල්පනා කර කර මෙයා ප්‍රමාදයටපත් වෙනවා. මෙයාගේ මේ ඇති වෙන ප්‍රමාදී සිතුවිල්ල දකිනවා සාගර කියලා මහරහතන් වහන්සේ නම. මේ යක්ෂයා ළඟ අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙනවා. මෙතන යක්ෂ කියලා කියහම අපි ඔය කල්පනා කරන දුක් විඳින මහා භයානක කියලා කල්පනා කරන යක්ෂයෝ ගැන මේ සඳහන් කරන්නේ. දිව්‍යමය වූ යක්ෂ ගෝත්‍රය ඉන්නවා. යක්ෂ නමුත් දිව්‍යමය. බිම්බිසාර රජුරුවත් මේ වෙනකොට යක්ෂ සෙන්පතියෙක් හැටියට ඉපදිලා ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් ආර්ය ශ්‍රාවකෙක් සෝවාන් වෙලා හිටියේ. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා කවදාවත් නිරේ යන්නේ නැති බව අපි හොඳටම දන්නවා. එහෙනම් මේ යක්ෂ කියලා කියන්නේ අපි සඳහන් කරන निराගාමී අය පිළිබඳව නෙවෙයි. ඉතින් ඒ කාරණාව මනාව පැහැදිලි වෙනවා. බිම්බිසාර රජු අපවත් වුණාට පස්සේ දුක් විඳලා අපවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරනවා. කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජනවසබ ස්වාමීනි මම ජනවසබ කියලා දෙපාරක් ප්‍රකාශ කරනවා. දෙපාරක් ප්‍රකාශ කළා තුන්වෙනි වතාව කියනවා ස්වාමීනි මම බිම්බිසාර කියලා. එතකොට අද ඉන්නේ ජනවසබ කියන නමින් ඉන්නේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට. භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මම සෝවාන් වෙලයි හිටියේ. එතකොට මේ යක්ෂයාට ආපහු සෝවාන් වෙන්න වෙනවද? නැහැ. එයා සෝවාන්ම තමයි. මම සෝවාන් වෙලයි ඉන්නේ. දැන් මම සකෘදාගාමී වීම සඳහා වීරිය ආරම්භ කරලායි තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. අන්න එහෙම යක්ෂයෙක් මෙයා සාතාගිර හේමවතාදී යක්ෂයෝ එහෙම මගපල ලැබුවා අය. මේ එහෙම යක්ෂයෙක්. නමුත් සාගර රහතන් වහන්සේ දකිනවා මේ යක්ෂයාට ඇති වෙන මේ සිතුවිල්ල බොහොම ශ්‍රද්ධාවන්තයි,
මෙයාට ඇති වෙන මේ සිතුවිල්ල නිසා එයා පශ්චාත්තාපයටපත් වෙනවා. සාගර රහතන් වහන්සේ මේ වෙලාවේ මේ යක්ෂයා ළඟට වඩිනවා. මම සංකප්ප මඤ්ඤාය සාගරෝ නාම ශාවකෝ. යක්ෂයා කියනවා මගේ සිතුවිල්ල දැක්ක සාගර නම් තෙර නමක් මා සොයාගෙන ඒ මොහොතේම මා ළඟට පැමිණියා. කින්නු සෝචසි මා භායි. රහතන් වහන්සේ අහන්නේ යක්ෂයාගෙන්. කින්නු සෝචසි මා භායි. භායි කියලා කියන්නේ කාටද? සහෝදරයට. මගේ සහෝදරය ඔබ කුමක් සඳහා ශෝක කරන්නේද? රහතන් වහන්සේ යක්ෂයාගෙන් අහලා තියෙන හැටි. ඇයි සහෝදරය ශෝක කරන්නේ? චර ධම්මං සුමේදස. සුමේද කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට. ඥානවන්තය චර ධම්මං ධර්මයේ හැසිරෙන්නේ. මොකටද ශෝක කරන්නේ? භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා කියලා ශෝක කරන්න අවශ්‍ය නැහැ. ධර්මයේ හැසිරෙන්නේ. චර ධම්මං සුමේදස. මෙහෙම උපදේශයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ විසින් කුසල් බීජ අපි වෙනුවෙන් වපුරලා තියෙනවා. අපි වෙනුවෙන් කුසල් බීජ වපුරලා ඉදීන්නේ. මේ ධර්මය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සාගර කියන රහතන් වහන්සේගෙන් උපදෙස් අරගෙන මේ යක්ෂයා හදනවා චෛත්‍යයක්. චෛත්‍යයක් හදලා ඒ චෛත්‍යය තැම්පත් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මෙයා චෛත්‍යයට වඳිනවා අවුරුදු 5ක්. කොහොමද වඳින්නේ? බුද්ධ උපස්ථාන කර චෛත්‍යයට වඳින්නේ බුද්ධ උපස්ථාන කර අවුරුදු 5ක්. කවුරු උපස්ථාන කළා වගේද උපස්ථාන කරන්නේ? අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට යම්සේ උපස්ථාන කළාද අන්න ඒ විදිහට චෛත්‍ය උපස්ථාන කරන්නේ. උදේ පාන්දර එළඹෙනවා චෛත්‍ය ගාවට. භාග්‍යතුන් වහන්සේ යටත් පිරිසෙන් පැයයි විනාඩි 20ක් නම් සැතපුණේ 4යි කාලා 4:20 විතර වෙනකොට අවදි වෙනවා. එහෙම සැතපුණා නම් එහෙමනම් මෙයා ඊට කලින් 4 විතර වෙනකොට චෛත්‍ය ගාවට එළඹෙනවා. දැන් මේ යක්ෂයා චෛත්‍ය ගාවට එළඹෙනවා 4 විතර වෙනකොට කියනකොට මේ තම තමන්ගේ ජීවිතයට ගන්න දේවල් ඉදිරි කරලයි මම මේ කියන්නේ. මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය උදේ පාන්දර 7-8 වෙනකන් ඇද උඩ තියන්නේ එහෙම නෙමෙයි ලැබිලා තියෙන්නේ. පාන්දර අවදි කරන්න ඕනේ. දවසේ හොඳම පැය දෙක ගෙවෙන්නේ පාන්දරේ. ඒ කීයේ ඉඳලා කීය වෙනකන්ද? පාන්දර 4 ඉඳලා පාන්දර උදේ 6 වෙනකන්. මේකට කියන්නේ බ්‍රහ්ම මුහුර්තය කියලා. ලෞතර බුදුවරු මෙතෙක් ලෝක ධාතුවේ පහළ වෙච්ච සියලු දෙනා වහන්සේලා බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්තේ මේ වෙලාවේ. මාර්ගඵල පිළිවෙලින් ලැබලා සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵලයට ඇවිල්ලා හිටපු සියලු මාර්ගඵලලාභින් වහන්සේලා මහා රහත් බෝධිය අත්පත් කරගත්තේ වැඩියෙන්ම මේ වෙලාවේ. සෝවාන් භාවයේ සඳහා වීරිය කරලා හිටපු අය ඒ මාර්ගඵලයත්, සකදාගාමි භාවයේ සඳහා වීරිය කරලා හිටපු අය ඒ මාර්ගයත්, අනාගාමි මාර්ගයට වීරිය කරපු අය ඒ මාර්ගයත් ලැබුවේ මෙන්න මේ වෙලාව. මේ අලුයම 4ත් 6ත් අතර කාලයේ. එහෙනම් මේක ජීවිතේට ඊටාම වටින කාල සීමාවක්. අපිටත් පුළුවන් නම් උදේ පාන්දර නැගිලා මේ වෙලාවට භාග්‍යතුන් වහන්සේට බුද්ධ වත සිද්ධ කරලා වන්දනාමාන කරගන්න භාවනාවක් කරගන්න. ඒක ජීවිතේ ලැබෙන මහ පරම භාග්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් මේ යක්ෂයා ආනන්ද ස්වාමින් වහන්සේ යම් දවසක භාග්‍යතුන් වහන්සේට යම්සේ උපස්ථාන කළාද එසේම චෛත්‍ය රාජයාට උපස්ථාන කරනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඉතින් චෛත්‍ය මළුවට හැබැවින්ම එළඹිය යුත්තේද එසේමයි.